හායි යාළුවනේ ඔයාලව SL Fish Care YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ ජයන්ට් ගුරාමි කියන මත්ස්‍යය ගැන. මෙයා අඩි 4ක් 3ක් පමණ වර්ධනය වෙනවා. ඔයගොල්ලෝ ගෙදරක වීදුරු ටැංකිය එක හදනවා නම් මෙයාගේ වර්ධනය දකින්න පුළුවන් අඩි 3ක් 3.5ක් වගේ. හොඳට පොන්ට් එකක වගේ ඔයගොල්ලෝ හදනවා නම් අඩි 4ක් විතර දිගට දකින්න පුළුවන්. මෙයාලට විශේෂයෙන්ම කිව්වොත් ලොකු ඉඩක් ඕනි. සමහරක් කට්ටිය මෙයාලව නිකනුත් හදනවා මේ පොඩි ඉඩක හදනවා. ඊට පස්සේ සමහරක් කට්ටිය මේගොල්ලෝ ලොකු වුණාට පස්සේ කරදරයි කියලා වෙන වෙන කට්ටියට දෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ හදනවා නම් මෙයාලව ක්‍රමානුකූලව හදන්න ඕනි. ලොකු ඉඩක් තියාගෙන හදන්න ඕනි. මෙයාලා ඇත්තටම කිව්වොත් සර්වභක්ෂක මාළු විශේෂයක්. ඒක නිසා මෙයාලට විශේෂ කෑම වර්ග දෙන්න පුළුවන්. ශාකමය ආහාර වර්ග විවිධ දේවල් දෙන්න පුළුවන්. මම උදාහරණ ටිකක් දන්නම්. මේ තියෙන්නේ පැලට් වගේ දේවල් දෙන්න පුළුවන්. කංකුම් බත්තල වගේ දේවල් දෙන්න පුළුවන්. තක්කාලි කොමඩු වගේ දේවල් දෙන්න පුළුවන්. මෙයාලගේ මේ වගේ දේවල් දුන්නොත් ඇත්තටම වර්ධනය වේගවත් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට විශේෂයෙන්ම දෙන්න පුළුවන් මේ බිත්තර වගේ දේවල්. මං නම් තාම දාන්න යන්නේ නැහැ බිත්තර එහෙම. ටැංකිය ටිකක් අපිරිසිදු වෙන නිසා පොඩි කාලේ ඔයාලට විශේෂ කෑම වර්ග දෙන්න පුළුවන්. ඔයාලා එතකොට වර්ධනය ලොකු කරගන්න පුළුවන්. ශාකමය ආහාර දුන්නොත් එහෙම එතකොට යා හුරු වෙනවා ඒවට. ඒක නිසා මෙයාලට පැලට් වගේ දේවල් පොඩි කාලේ දුන්නොත් හොඳයි. මම නම් කියන්නේ ලොකු වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් දෙන්න පුළුවන් මේවා. මේගොල්ලොත් එක්ක විශේෂයෙන් හදන්න පුළුවන් මාළු වර්ග ඉන්නවා. කොටින්ම ගත්තොත් කැට්ෆිෂ්, රෙඩ් ටේල් කියන මාළු විශේෂ, කාෆ්ලා, පාකු කියන කට්ටිය හදන්න පුළුවන්. මේගොල්ලොන්ව එකට දාලා තිබ්බ කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජයන්ට් ගුරාමින් දෙන්නෙක් දාන්න එපා. සමහරක් විට එයාලා කොටා ගන්න පුළුවන්. මෙයාලගේ ජීවිත ආයු කාලය තියෙනවා අවුරුදු 20ක් විතර. ජයන්ට් ගුරාමි වර්ග ගැන ගත්තොත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ඉන්නේ ඇල්බයිනෝ ජයන්ට් ගුරාමි වර්ගය. මුන් තමා තැඹිලි පාට හුරු පැහැයක් ගන්නෙ. මේ ඉන්නේ රෙඩ් අයි ඇල්බයිනෝ ජයන්ට් ගුරාමි. මේ ඉන්නේ කළු වර්ගේ ජයන්ට් ගුරාමින්ගේ. මෙයාලව මෙයාට ලෙඩ හැදෙන අඩුයි කොටින්ම කිව්වොත්. මේ ඉන්නේ රෙඩ් ෆින් ජයන්ට් ගුරාමි. මෙයාලත් අර සාමාන්‍ය ඇල්බයිනෝ ජයන්ට් ගුරාමි සයිස් එකටම ලොකු වෙනවා. එහෙනම් යාළුවනේ මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලට thank you. මේක වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් එකක් දෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි පස්සේ දවසක හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.